ගයන් හේමරත්නගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් මග්ග මැයි මස 3 වනදා සිට 9 වනදා දක්වා කොළඹ 5 කොරාඩෝ ආර්ට් ස්පේස් හිදී පැවැත්වෙනවා. මග්ග කියන්නේ පාලි වචනයක්. ඒකේ අර්ථය ගත්තොත් මාර්ගය එහෙම නැත්නම් පාත් කියන නමින් හඳුන්වන්න පුළුවන්. මගේ චිත්‍ර ප්‍රදර්ශනයේ බුදුදහමේ ආభాෂය මේ චිත්‍ර සඳහා යොදාගෙන තියෙනවා. ඒ චිත්‍ර දිහා බැලීමේදී බුදුදහමේ එන සූත්‍ර දේශනා කොටස් මම චිත්‍ර සඳහා යොදාගෙන තියෙනවා. එතකොට මේ කලාකෘති සඳහා නිර්මාණ ක්‍රියාවලිය යොදා ගැනීමේදී මගේ ඉංජිනේරු විද්‍යා පසුබිම සහ මගේ පුරාවිද්‍යා දැනුම භාවිතා කරලා තියෙනවා. එතකොට ඒකෙදී ගණිතමය රටාවන් පුරාවිද්‍යාවෙන් ලබාගත් එෆිග්‍රැෆි එහෙම නැත්නම් නානක විද්‍යා ආදී සෙල්ලිපි වලින් ආදී ලබාගත් ආభాෂයන් එකතු කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා නිර්මාණ ක්‍රියාවලියේදී ඒ කරුණුත් එකතු කරගෙන මම මේ චිත්‍ර සඳහා වෙනම ආකාරයේ ඇබ්ස්ට්‍රැක්ට් එහෙම නැත්නම් වියුක්තවාදී කලා ආభాෂයක් මේ චිත්‍ර සඳහා යොදා ගන්න උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව මා විසින් නිර්මාණය කරන ලද සිංහල ෆොන්ට් එකක් යූස් කරලා තියෙනවා. ඉතින් ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා මෙම කලාකෘති කලාව රස විඳින අයට නවම ආරේක අත්දැකීමක් වෙයි කියලා. ඒ වගේම මේ නිර්මාණ ක්‍රියාවලියේදී මම මාගේ ශෛලිය විදිහට කැන්වස් එක සාමාන්‍ය විදිහට මික්ස්මීඩියා කියන මාධ්‍ය භාවිතා කරනවා. එතකොට කැන්වස් එකේ චිත්‍ර නිර්මාණය කිරීමේදී බ්‍රෂ් ස්ට්‍රෝක් එක පමණක් නෙමෙයි වෙනම ස්ට්‍රෙචිං ගෙතුම් කලාවත් මම එතනට කලාවක් විදියට යොදා ගන්න උත්සාහ කරලා තියෙනවා. මෙම කලාකෘතිවල නිශ්චිතමය වර්ණ කිහිපයක් යොදාගෙන තියෙනවා. මොකද ථේරවාද බුදුදහමේ මුල් අවදියේ ධර්මදේශනා සහ සූත්‍ර දේශනා සහ බුදුදහම ගත්තොත් හරි සරල ආభాෂයක් තමයි තියෙන්නේ. ඒ නිසා මම මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ මගේ කලාකෘති සඳහා ඉතා සරල වර්ණ කිහිපයක් කළු සුදු සහ ගෝල්ඩ් කියන වර්ණ යොදාගෙන තියෙනවා. ගෝල්ඩ් කියන එක අපි සාමාන්‍යයෙන් අපිට වඩා වැදගත් වර්ණයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කළු සහ සුදු අපගේ හොඳ සහ නරක කියන අර්ථයන් බුදුදහමේ ඉන්න දේවලුත් එක්ක මෙම නිර්මාණ ක්‍රියාවලියට යොදාගෙන තියෙනවා. මෙම චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ 5 කොරාඩෝ ආර්ට් ස්පේස් කියන කලාගාරයේදී මැයි මාසේ 2 වෙනිදා සවස 6ට ආරම්භ වෙනවා. ඊට පස්සේ මැයි මාසේ 3 වෙනිදා සිට 9 වෙනිදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘත වෙනවා. ඉතින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්නට සහ චිත්‍ර සමග සංවාදයක දෙන්නට කියලා මම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා.